හයි යාළුවනේ. ඉතින් වෙනදා වගේම අදත් මගේ YouTube channel එකට අරන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ 3x3 Rubik Cube එක විසඳද්දී අපිට අවශ්‍ය කරන ප්‍රධාන සූත්‍ර හතරක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මේ සූත්‍ර හතර මොනවද කියලා බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම හිතුවා ඔයාලට සූත්‍ර හතර කියලා දෙන්න කලින් තව ප්‍රධාන කාරණයක් කියලා දෙන්න ඔයාලට. ඉතින් යාළුවනේ මෙහෙම රුබික් කියුබ් එකක් අල්ලගත්තාම මේ තමයි අපේ දකුණු අත පැත්ත. මේ තමයි අපේ වම් අත පැත්ත. ඉතින් මේ රුබික් කියුබ් එකේ මේ තමයි දකුණ මේ තමයි වම. මේ උඩ මේ යට මේ ෆේස් එක. ඉතින් යාළුවනේ අපි උඩ නෙමෙයි වමටයි දකුණටයි කියන්නේ ඉංග්‍රීසියෙන් left right කියලානේ. මේක එතකොට බලද්දී මේක right එක මේක left එක. right left. එතකොට උඩ up down මේක face. ඉතින් අපි මේ වචන කෙටි කරලා ගත්තොත් අපිට ගන්න පුළුවන් right එක R විදියටත් left එක L විදියටත්. L නෙමෙයි sorry R L මේක අපිට ගන්න පුළුවන් up නේ U මේ down නේ D U D මේක face හින්දා F. ඉතින් යාළුවනේ මේක දැන් R නේ මේ පැත්ත උඩට කරගොත් විතරයි R. දැන් මේ යටට කරගද්දී R වෙන්න බෑනේ. යටට කරගද්දී R prime R prime උඩට ගද්දී R යටට ගද්දී R prime R prime. ඉතින් යාළුවනේ අපි left එකටත් එහෙම නැත්නම් වමටත් එහෙම තමයි L යටට ගද්දී L prime L prime උඩටත් එහෙම තමයි up නම් U prime U එක මේ පැත්තට තමයි කරගන්නේ වම් පැත්තට තමයි U එක කරගන්නේ U prime එක දකුණට U prime යට එක D එකත් වමටම තමයි D prime ඉතින් face එක කරගන්නේ වම් පැත්තට face එකත් එහෙම තමයි F prime F එක වමට F prime එක දකුණට F prime අයින් පාර මන් දකුණ වම ඒවා ඔක්කොම ටික පෙන්නන්න R prime U නෙමෙයි R prime L prime U prime D prime F prime. ඉතින් යාළුවනේ ඔයාලා මේක පුරුදු වෙනකන් කොලයක ඇඳලා ලියාගෙන තියාගන්න මොකද නැත්තම් අමතකයි ඔයාලට. ඔයාලා මේක මතක තියාගන්න මොකද ඉස්සරහට අපි සූත්‍ර කතා කරද්දී මේ ඉංග්‍රීසි අක්ෂර ගැන ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අපි යන් මේ සූත්‍ර හතර මොනවද කියලා බලන්න. ඉතින් යාළුවනේ මම මේකට ඔයාලට කියලා දෙන්න යන පළවෙනි සූත්‍රය තමයි දකුණ සූත්‍රය. දෙවෙනි සූත්‍රය තමයි වම සූත්‍රය. තුන්වෙනි සූත්‍රයයි හතරවෙනි සූත්‍රයයි නම් නැහැ. ඒ නිසා මම ඒකට ඔයාලට කියලා දෙන්න ඕන නිසා කියනවා OLL තුන්වෙනි සූත්‍රයයි OLL හතරවෙනි සූත්‍රය කියලා. මොකද මම ඒකට OLL තුන්වෙනි සූත්‍රයයි OLL හතරවෙනි සූත්‍රය කියන්නේ හේතුව තමයි යාළුවනේ මේ සූත්‍ර දෙක සිෆොප් මෙතඩ් එකේ OLL එක හදද්දිනුත් පාවිච්චි කරනවා. ඒකයි මම ඒකට OLL 3 OLL 4 කියලා ගත්තේ. ඉතින් දැන් අපි බලමු පළවෙනි දකුණ සූත්‍රය කොහොමද හදන්නේ කියලා. ඉතින් යාළුවනේ ඒක දකුණ සූත්‍රය කියන්නේ ඒක පටන් ගන්න දකුණු අත පැත්තේ මෙන්න මෙහෙම. වම සූත්‍රය කියන්නේ වම් අත පැත්තෙන් පටන් ගන්න හින්දා මම මේ සූත්‍ර ටික ඔයාලට කියලා දෙන්නේ අර R U A එහෙම ඉංග්‍රීසි අක්ෂර පාවිච්චි කරලා තමයි කියලා දෙන්නේ.
ඒකයි මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වේ ඒවා හොඳට මතක තියාගන්න කියලා. ඉතින් දැන් අපි බලමු දකුණස් සූත්‍රය දාන විදිය. ඒකේ පළවෙනි පියවර තමයි උඩ. පළවෙනි පියවර උඩ. දෙවෙනි පියවර තමයි වම. උඩ වම ඒ පියවර දෙක දාලා ඒක රිවර්ස් එකට ගන්නවා. උඩ වම යට දකුණ. මම ඒක ලේසියෙන් ඔයාලට අර ඉංග්‍රීසි අක්ෂරයෙන් කියලා තමයි කියලා දෙන්නේ සූත්‍ර ටික. R U R prime U prime. දකුණස් සූත්‍රය තමයි යෝග. ඔන්න දකුණස් සූත්‍රයත් මම දාගෙන නම් R U R prime U prime. R U R prime U prime. මං හිතනවා නම් දකුණස් සූත්‍රයත් ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඔන්න ආයෙත් දාලා පෙන්නනම් මම එකපාරක් R U R prime U prime. එහෙනම් අපි බලමු වම සූත්‍රය මොකක්ද කියලා. ඒකත් ඒ විදිහම තමයි L U prime L prime U. ඔයාලා සිංහලෙත් ඒක කියලා හදලා වෙන්නන්න. උඩ දකුණ යට වම. R U prime sorry යාළුවනේ. L U prime L prime U. මම හිතනවා දැන් ඔයාලට වම සූත්‍රය තේරෙන්නේ නැති කියලා. මම ඔයාලට ආයෙත් දාලා වෙන්නන්න. L U prime L prime U. මේ සූත්‍ර ටික ඔයාලා කොලයක හරිය ලියා ගන්න යාළුවනේ. මේක අතර හුරු වෙද්දී හරියනවා. දැන් අපි බලමු තුන්වෙනි සූත්‍රය. ඒ කියන්නේ C4 තුන්වෙනි සූත්‍රය. R R U R prime U R U 2 R prime U. ඉතින් කියුබ් එක කලවුණා මම ඒකත් හදාගෙන එන්නම්. මම ඔයාලට ආයෙත් ඒ C4 තුන්වෙනි සූත්‍රය දාලා පෙන්නනවා. සිංහලෙන් දාලා පෙන්නනවා මේ පාර. උඩට ඔන්න මම පියවරෙන් පියවර කියලා දෙන්නේ ඔයාලට ඕන නම් කොලයක ලියා ගන්න. උඩිනුත් මම පිළිවෙලට දාන්නම්. උඩට වමට යටට වමට. උඩට වමට දෙක යටට වමට. ආයෙත් මම ඔයාලට ඒක ඉංග්‍රීසි අක්ෂරයෙන් දාලා පෙන්නන්නම්. R U R prime U R U 2 R prime U. ඉතින් යාළුවනේ මේ සූත්‍ර පොඩ්ඩක් චුට්ටක් දිගයි. ඉතින් ඒ කොලේ ඔයාලා ලියා ගන්න බල හදන්න. ඉතින් මේක අතර හුරු වෙද්දී නිකම් හැදෙනවා යාළුවනේ. දැන් බලමු C4 හතරවෙනි සූත්‍රය. C4 හතරවෙනි සූත්‍රය දැන් බලමු අපි. R මම ඉංග්‍රීසි අක්ෂරයෙන් කියලා දෙන්නම්. R U R prime. ඉතින් මම යාළුවනේ මේ හිමීට හදනදී ඔයාලට පියවරෙන් පියවර කියලා දෙන්නේ. ඔයාලට ඕන නම් මේක කොලයක ලියා ගන්න එකින් එක. R U R prime F R U R prime U prime R prime F prime R2 U prime R prime. ඔන්න ඔය තමයි යාළුවනේ C4 හතරවෙනි සූත්‍රේ. මම රුබික් බදාගෙන ඉන්නම්. ආයෙත් මම එකපාරක් ඔයාලට සිංහලෙන් කියලා හදලා පෙන්නන්නම්. උඩ වම යට ෆේස් එක වමට. උඩ වම යට දකුණ.
උඩ ෆේස් එක දකුණට උඩට දෙකක් දකුණට යටට කිව්බ් කලම නම් මම ඒක හදාගන්නම් ආයෙත් මම ඔයාලට ඒක ඉංග්‍රීසි අක්ෂර වලින් දාලා පෙන්නන්නම් R U R prime F prime R U R prime U prime R prime F prime R2 U prime R prime මේ වීඩියෝ එක බලලා ඔයාලට ඒක හදන විදිහ බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය සූත්‍ර තමයි හතර තමයි මට අද කියලා දෙන්න ඕනේ ඔයාලට. ඔයාලා මේ සූත්‍ර හතර අනිවාර්යෙන් කොලයක ලියාගෙන බල හදන්න. දවස් දෙක තුනක් හදද්දි ඔයාලට නිකම්ම අතට හොරු වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ සූත්‍ර හතර හොඳට තේරුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙන්න ඔයාලට මේ සූත්‍ර හතර හොඳට තේරුණා කියලා හිතනවා නම් දැන් ඔයාලට මේ රුබික් කියුබ් එක හදන විදිහ ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න මේ මගේ channel එකේ තියෙන මේ වීඩියෝ එක බලලා ඔයාලට ඒක හදන විදිහ බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා මං කියලා දෙපු සූත්‍ර හතරත් ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ සූත්‍ර හතරයි අර මේ මං කියලා දීපු ඉංග්‍රීසි අකුරු ටිකයි කොලයක ලියලා බල හදන්න ඒක ඔයාලට ටික දවසක් යද්දී අතර නිකම්ම හුරු වෙනවා. ඉතින් මං හිතනවා අද ගෙනාව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න අමතක කරන්නවා. ඉතින් දැන්ම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න bell icon එකත් ඕල් කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් අලුතෙන් දාපුවම ඒක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට රුබික් කියුබ් හදන වීඩියෝ එක බලන්න ඕන නම් මෙන්න මෙතනින් ගිහිල්ලා මගේ channel එකේ මේ වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝෙන් ගිහිල්ලා රුබික් කියුබ් හදන විදිහ බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු සුබ දවසක් ඔයාලට.